බුදුහාමුදුරෝ බුදු වුණාට පස්සේ සුද්ධෝදන රජතුමාම බැහැ දකින්න එනවානේ. හම්බෙන්න එනවනේ. ආවට පස්සේ සුද්ධෝදන රජතුමා බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ පිළිගන්නවා. හැබැයි යශෝදරා දේවිය එන්නේ නෑනේ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා ආවත් යශෝදරා දේවිය ලොකු අදිෂ්ඨානයක ඉන්නවා. මගේ ගිහි ජීවිතයේ ඇතුලේ මම සිද්ධාර්ථ කුමාරයාට යහපත් භාර්යාවක් වෙලා හිටියනම් ඒක පේන්න ඕනේ. ඒ බලයෙන් බුදුහාමුදුරුවෝ මේක දකින්න ඕනේ. දැන් අපි ගත්තොත් ලලිත විස්තරය සමන්තපාසාදිකා වගේ ග්‍රන්ථවල මේ අදිෂ්ඨානය කාන්තාවගේ හිතේ තියෙන අදිෂ්ඨානය ගැන මම ලස්සනට කතා කරනවා. ඇත්තටම බුදුහාමුදුරන්ට මේක දැනෙනවා. බුදුහාමුදුරන්ට මේක දැනෙනවා. දැනිලා බුදුහාමුදුරෝ යශෝදරා දේවිය ගියේ නැතත් බුදුහාමුදුරුවෝ අර බුදු බව කියන ලෝකේ තියෙන උත්තරීතරම සම්පත්තිය ලැබුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මෙතනට එනවා. ඇවිල්ලා ඡන්දකින්නර ජාතකයේ දේශනා කරනවා. එතකොට අර තිබ්බ පින් බලයෙන් බුදුහාමුදුරන්ට පුළුවන් වෙනවා රහත් භාවයට පමුණවන්නේ යශෝදරා දේවිය. ඒතර බුදු වෙලා අතෑරියද? බුදු වෙලාවත් අතෑරියේ නැහැ. ඉතින් මං හිතන්නේ එදා මෙදා තුර ලෝකේ ඉන්න සුන්දරම හොඳම ප්‍රේමවර්තයා සිද්ධාර්ථ කුමාරයා. ඒකට සම කරන්න පුළුවන් පිරිමියෙක් ඉපදෙයි කියලා මට හිතන්න අමාරුයි.